ඇතැම් විට මධ්‍යහන 12ට ඔබ වාර්තා කරන ප්‍රවෘත්තියක රූපරාමුක සිටින හමුදා සෙබළ එදිනම රාත්‍රියේදී යම් ප්‍රහාරයකට ලක්ව මිය යන්නට පුළුවන්. නමුත් ඔබ ගාව තවමත් ඒ රූපරාමු තිබෙනවා. චලී ප්‍රදේශයේ පුදුමාතලන් විදුමුක්ත කලාපයට ආසන්න යුද්ධය පවතිද්දී තව සිද්ධියක් වුණා. සංකාප්රු කියලා කම්පැනි කමාන්ඩර් කෙනෙක් එතකොට ඔහු කපිතා ඉංජිනේරු බලන්නේ යන දෙන නිලධාරියා අර තරුණ නිලධාරියට සංකාප්රුට කියනවා මේ වරින් ඉක්මනට මේ මොනවා කියන්න ඕන දෙයක් ඔහු කිව්වා. මේ දිහා මෙතන දැන් විදුමුක්ත කලාපයට ළඟයි. අපි බොහොම ඉක්මනින් මෙතන අල්ල ගන්නවා. මේ තියෙන තත්ත්වය පැහැදිලි කරන්න කියලා. ඔව් කොහොම හරි එතකොට ඒක ඔලුවට දාගෙන අමාරුවෙන් මේ ප්‍රකාශය දුන්නා. මයි කලසුම් කරගෙන හිටියේ පහුවදා රාත්‍රී ප්‍රවෘත්ති වලට යවන්න. අවාසනාවකට ඔහු පහුවදා නැති වෙඩි ප්‍රහාරයකට ලක් වෙනවා. හරියට මෙතන කිලෝමීටර් 2කමාරක් දුරින් තියෙනවා නොෆයිසෝන තිරමාදලන එක. අපි රකී ගිහුවන් චෙක් කළා දිනවා හරියට මීටර් 275 බණ්ඩේ දිනවා කියලා. හෙට වෙනකොට අපේ බණ්ඩ එක අරගෙන අපේ ගමන කන්ටිනියු කරගෙන යන්න පුළුවන්.